Hello, welcome everyone to my page Gaya Mel. කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට තවත් එපිසෝඩ් එකක් අපි අරගෙන ආවා business talk with expert. අලුතෙන් එකතු වෙලා ඉන්න මගේ followers ලාට මම ගැන කිව්වොත් මම Gaya Mel. ඉතින් full time working mom කෙනෙක්, ඒ වගේම digital business owner කෙනෙක්. ඉතින් මේ කතාබහ අපි කරගෙන යන්නේ මේ digital business එක ගැන තමයි. අද ඇත්තටම ඔයාලා සර්ප්‍රයිස් කරන්න කෙනෙක් එකතු කරගෙන ඇවිල්ලා ඉන්නවා අපි. ඔයාලා හැම වෙලාවෙම මගෙන් අහනවානේ මේ බිස්නස් එක කරන්න පුළුවන් මාම්ස්ලාට විතරද ඇයි ලේඩීස්ලා විතරක් හැම වෙලාවෙම අපි දකින්නේ මේ වගේ questions. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න young boy කෙනෙක්, ඒ වගේම එයා electrical engineer කෙනෙක් profession එකෙන්. ඉතින් රුක්ෂාන් කොහොමද ඔයාට? හායි මං ඉන්නවද කොහමද? හොඳයි හොඳින් ඉන්නවා. ඉතින් රුක්ෂාන් පොඩ්ඩක් අපිට කියන්නකෝ ඔයා ගැන පොඩි විස්තරයක්, ඔයාගේ ඩීටේල්ස් ටිකක් අපි බලන් ඉන්න කට්ටියට. ඔව් ඉතින් කිව්වාගේ මම රුක්ෂාන්. මම ඔස්ට්‍රේලියාවට එන්නේ මම අවුරුදු 15 දී. දැනට මම අවුරුදු 13ක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඉතින් මමගේ ස්ටඩීස් ඔක්කොම කරේ ඔස්ට්‍රේලියාවේ. දැනට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වර්ක් කරගෙන යනවා මගේ ප්‍රොෆෙෂන් එක විදිහට. ඊට අමතරව මම සයිඩ් එකකින් මේ ඩිජිටල් බිස්නස් එකත් කරගෙන යනවා. ඊට අමතරව මම මියුසිෂියන් කෙනෙක්. මට බෑන්ඩ් එකක් තියෙනවා මෙල්බන් වල. ඉතින් හොබි එකක් විදිහට ඒකත් කරගෙන යනවා. Wow, good. හොඳයි. ඉතින් මේ ඔයා දැන් ඔයාගේ ස්ටඩීස් successfully complete කරලා ඔයාගේ ප්‍රොෆෙෂන් එකත් successfully කරගෙන යනවා. මේ හැම දෙයක්ම කරන අතරේ ඇයි ඔයාට හිතුනේ මේ ඩිජිටල් බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා? මොකක්ද හේතුව? ඒ හේතුව මෙහෙමයි. ඕක යනවා කොවිඩ් කාලෙට පොඩ්ඩක්. මොකද කොවිඩ් කාලේ තමයි අතන මම මේ ඩිජිටල් බිස්නස් කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න ගන්නෙ. මොකද කොවිඩ් එක ජොබ්ස් අන්සර්ටනිස් වගේක් ඇවිල්ලා ඉතින් ඒ එක්ක තමයි මම ඔන්ලයින් කරන්න පුළුවන් මොකක් හරි බිස්නස් එකක් හොයන්න. ඉතින් මම e-commerce වගේ ඒවා try කරලා තියෙනවා, crypto try කරලා තියෙනවා, trading ඒ වගේ try කරලා තිබ්බා. බට් මේ දේවල් long term කරගෙන යන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා මට එක්තරා පොයින්ට් එකකදී තේරෙනවා. මොකද දැන් drop shipping වගේ ගත්තොත් ඒක long term කරන්න පොඩක් අමාරුයි. inventory තියාගන්න නෙමෙයි තියෙන අතට crypto වගේ දෙයක් සෑහෙන දැනුමක් ඕන කරන්න. ලොකු කාලයක් ගත කරන්න නැතුව මට උනේ අඩු කාලයක් යොදලා සයිඩ් හසල් එකක් ඉදිරි කරගෙන යන්න පුළුවන් දෙයක් කරන්න. ඉතින් ඒ හොයාගෙන යන අතරමඟදී තමයි සෑහෙන කාලයකට පස්සේ තමයි මට මේ බිස්නස් එක හම්බෙන්නේ ඇත්තටම. ඉතින් මේ බිස්නස් එක මට හම්බෙන්නෙත් මගේ අම්මා මාර්ගයෙන්. අම්මා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්න කෙනෙක්ගේ සෝෂල් මීඩියා හරහා. ඉතින් මේ ගායකයාගේ ඇඩ් එකක් රන් කරන කෙනෙක්ගේ ඇඩ් එකක් දැකලා ඒක අම්මා මට ෆෝවර්ඩ් කරනවා වෙන්න මේ වගේ දෙයක් ඔයා try කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි මම බිස්නස් එකට ජොයින් වෙන්නේ. අර හේතුව ඇවිල්ලා ඉතින් ඒ කාලේ ජොබ් ෂුවර් නැතුව තිබ්බා. ඉතින් මට ඕන මොකක් හරි බිස්නස් එකක් සයිඩ් එකෙන් බිල්ඩ් කරන් යන්න ෆියුචර් එක වෙනුවෙන්. ඉතින් ඔක තමයි මගේ හේතුව. ඔව් ඇත්තටම ඔයා මගේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දැම්මම දුන්නා. ඒත් මට අහන්න ඕනේ ඔයාට දැන් අනිත් ඔන්ලයින් බිස්නස් අතර මේක ඇයි ඔයාට ස්පෙෂල් උනේ කියන එක. ඉතින් තව පොඩ්ඩක් අපිට විස්තර කරලා කිව්වොත් එහෙම මොකද ඔයා යං කෙනෙක්. ඉතින් ඔයා දන්නවා යං ජෙනරේෂන් එක කොයි වෙලෙත් මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ නේද හැම වෙලාවෙම ඉන්නේ. ඉතින් කොහොමද ඔයාට ඒක දැනෙන්නේ? මොකද්ද තියෙන ලොකුම බෙනිෆිට් එක මේකේ? බෙනිෆිට් එක ඇවිල්ලා අපිට ඉන්නවා ග්ලෝබල් කමියුනිටි එකක්. වෙන බිස්නසස් ගත්තාම අපිට ග්ලෝබල් කමියුනිටි එකක් එක්ක මූව් වෙන්න තියෙන chance එක හරිම අඩුයි. මොකද අපි ඔක්කොමලා ඔන්ලයින් කනෙක්ට්ලා ඉන්නේ. ග්ලෝබලි හිටියට අපි ඔන්ලයින් කනෙක්ටඩ්. ඉතින් වෙන බිස්නසස් වල අපිට ඒ වෙන රටවල ඉන්න බිස්නස් පාර්ට්නර්ස්ලා හම්බෙන්න බෑ. සමහර අය වෙනවා රටවල බිස්නස් පාර්ට්නර්ස්ලා දන්නෙත් නෑ. එහෙම නැතුවත් ඇති සමහර කෙනා. බට් මේ බිස්නස් එකේ අපිට කැනඩාවේ ඉන්න කෙනෙක්ද ඉතියෝපියාව ඉන්දියාවේද ලෝකෙ ඕනම රටක ෆීජිද අපිට කනෙක්ට් වෙන්න පුළුවන් මේ බිස්නස් එක හරහා. අපේ තියෙන එකට වෙනම විදිහක් තියෙනවා. අපේ Facebook group එකක් තියෙනවා. ඉතින් මේන්ම දේ කමියුනිටි එක ග්ලෝබල් කමියුනිටි එකක් ඉන්නවා. අනිත් එක සපෝට් සිස්ටම් එක මේ බිස්නස් එකේ තියෙන. ඉතින් මං කිව්වනේ මං කලින්ම එක දේවල් try කරා කියලා. ඉතින් ඒ කිසි දෙයක තිබ්බ නැති සපෝට් සිස්ටම් එකක් මේ බිස්නස් එකේ තියෙනවා. කියනවා Facebook page එක හදන තැන ඉඳන් social media ads run කරන්නේ කොහොමද කියන තැන වෙනකන් ලොකු support training system එකක් මේ business එකේ හදලා දීලා තියෙනවා. ඉතින් ඒකට තමයි මම මේ business එකට වැඩිපුරම කැමති වෙන්නේ.
ඕකේ. තැන්ක් යූ. එහෙනම් ඉතින් ඔයාට හිතෙන විදිහට ඔයා මේ බිස්නස් එක පටන් ගන්නකොට සහ දැන් මේක රන් කරගෙන යනකොට මොනවාද ඔයාට මේ බිස්නස් එකේ තියෙන චැලෙන්ජස්? චැලෙන්ජස් ඇවිල්ලා පළවෙනි එක ගොඩක් අය හිතන්නේ මේ බිස්නස් එක කරන්නේ ලේඩිස්ලා විතරයි කියලා. ඔව්. ඕක තමයි මගෙන් කට්ටිය අහන්නේ කෝ මේකේ තව පිරිමි කට්ටිය ඉන්නවා, තව පිරිමි කට්ටිය ඉන්නවා, තව පිරිමි කට්ටිය ඉන්නවා. ඉතින් ඔව් ඇත්තටම තව පිරිමි කට්ටිය ඉන්නවා, මං වගේම තවත් කට්ටිය ඉන්නවා. මම ජොයින් වෙන කාලේ කියන්නේ මම බිස්නස් එක ස්ටාර්ට් කරන කාලේට වඩා සෑහෙන ප්‍රමාණයක් දැන් ඉන්නවා. ඒක ගොඩක් අය කියන්නේ පේන්නේ නැති හේතුව කියන්නේ ගොඩක් කපල්ස් මේ බිස්නස් එක කරනවානේ. එතකොට සමහරක් වෙලාවට වයිෆ් තමා කොහොමද හැන්ඩල් කරන්නේ? ඒත් හස්බන්ඩ් පිටිපස්සේ ඉඳන් සපෝට් එක දීලා මේ බිස්නස් එක කරගෙන යනවා. ඉතින් වෙන රටවල් වල ගත්තොත් සෑහෙන පිරිමි කට්ටිය ඉන්නවා මේ බිස්නස් එක කරන. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ෆ්‍රැන්කෝ කැනඩාවල එයා තනියම මේ බිස්නස් එක රන් කරන් යන්නේ. එතකොට ඉන්දියාවල ඉන්නවා තව බොයි කෙනෙක්. ඒ වගේ තව දැන් සෑහෙන ශ්‍රී ලංකන්ස්ලත් ඉන්නවා. මේ අපි දැකලා තියෙනවා අපේ ගෲප් එකේ සෑහෙන ශ්‍රී ලංකන් තව පිරිමි කට්ටිය ඉන්නවා මේ බිස්නස් එක කරගෙන යන. ඉතින් ගොඩක් අය මට තිබ්බ චැලෙන්ජ් එක තමයි මේ ඕක ගොඩක් කට්ටිය හිතන්නේ මේක ලේඩිස්ට විතරයි කියලා. පිරිමි කට්ටිය සමහරක් වෙලාවට මැසේජ් කරනවා ඒත් ඇක්ෂන් එකක් කරගන්න. ඕ ඒක තමයි ඇත්තටම ගොඩක් මේ ලොකුම හේතුව ඔයාට ඉන්වයිට් කරන්නත් මේ මගෙනුත් හැම වෙලාවෙම අහන කවුරු හරි කියන්නේ මේල් කෙනෙක් මට මැසේජ් කරොත් අහන්නේ මේක අපිට කරන්න බැයිද මොකද ලේඩිස්ලා විතරමයි අපි දකින්නේ මාම්ස්ලා විතරමයි අපි දකින්නේ ඒ වගේ ක්වෙස්චන්ස් ඇත්තටම ලංකාවේ කමියුනිටි එක ඇතුලේ වැඩි දකින්න හිටියේ නැති වුණාට අපේ ග්ලෝබල් කමියුනිටි එක ගත්තාම ගොඩාක් කට්ටිය අපිත් එක දැන් ජොයින් වෙලා ඉන්නව නේද ඉස්සරහට වෙයි කියලා අපි හිතනවා දැන් ටික ටික ශ්‍රී ලංකන් පිරිමි කට්ටියත් ඉන්නවා. දැන් ජොයින් වීගෙන ස්ටාර්ට් කරලා යනවා. ඒගොල්ලන්ගේ ඇඩ්ස් ඉස්සරහට දකි ඔය කට්ටිය. තාම මොකද ගොඩක් පටන් ගත්ත කරේ තාම ඉනිෂියල් ස්ටේජස් වල ඉන්නේ. ඒගොල්ලෝ ටික ටික එන්නේ. ඉතින් දැන් හිතනවා ඒගොල්ලෝ දකි ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා ඇඩ්ස් ඉස්සරහට ගියා. ඔව් ඉතින් රුක්ෂාන් ඊගාවට අපිට වැඩිපුරම සමහරලාට අහන්න වෙන කමෙන්ට් එකක් තමයි නේද මේ ඔයාලා ස්කැමර්ස්ලා නේද මේක ස්කෑම් එකක් නේද ඔය වගේ කමෙන්ට් ගොඩක් එනවා. ඉතින් ඔයාටත් ඒ එක්ස්පීරියන්ස් එකට මුහුණ දෙන්න වෙලා ඇති. ඔයා මොනවාද මේ වගේ කමෙන්ට් කරන අයට ඔයා කියන්නේ මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ගැන? ලාස්ට් වීක් ඔක වුණා මම ගෲප් එකක දැම්මා. අපේ ටීම් ගෲප් එකේ මම දැම්මා ලාස්ට් වීක් මගේ පෝස්ට් එකකට එක්කෙනෙක් මගේ ඇඩ් එකක් මගේ ඇඩ් එක දැකලා මගේ ඇඩ් එකේ කමෙන්ට් කරලා තිබ්බා එහෙම. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක ඒගොල්ලන්ට මොකද මම කියන්නේ අංක 1 අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දැන් මම ඕස්ට්‍රේලියාවේ අක්කා නිව්සීලන්තේ ඉන්නේ. මේ රටවල් වල ඒ වගේ ඉල්ලීගල් ස්කෑම් බිස්නස් කරන්න තහනම්. සෝ අපි මේ බිස්නස් එක කරන්නේ රෙජිස්ටර් කරලා ගවර්න්මන්ට් එකේ. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ABN කියන්නේ ඔස්ට්‍රේලියන් බිස්නස් නම්බර්. බිස්නස් එකක් ස්ටාර්ට් කරද්දී අනිවාර්යෙන් අපි ABN එක රෙජිස්ටර් කරන්න ඕන. නිව්සීලන්තයත් ඒ ප්‍රොසීජර් එකමයි, කැනඩාවලත් ඒ ප්‍රොසීජර් එකමයි. UK වලත් ඒ විදිහම තමයි කියන්නේ. ඒකේ ගවර්න්මන්ට් එකේ අනුව අපි රෙජිස්ටර් ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් කරලා තමයි බිස්නස් එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේ වගේ රටක ඉඳගෙන අපි ස්කෑම් එකක් කරනවා කියලා මිනිස්සු හිතන එක ඇත්තටම දුකයි. මොකද අපි අපේ Facebook pages වල අපේ සම්පූර්ණ ෆැමිලි එක ඒගොල්ලන්ට පෙන්නනවා අපි ලයිව් එනවා ඉවලේ මේ රියලි ලයිව් ඇවිල්ලා කතා කරනවා අපේ මූණ පෙන්නනවා වීඩියෝස් දානවා සමහරක් අය ඒගොල්ලන්ගේ බබාලාගේ පව ෆොටෝස් දානවා ෆැමිලි ෆොටෝස් දානවා ඉතින් හැමදේම පෙන්නලා තියෙන ඉතින් ස්කෑම් එකක් නෙමෙයි කියලා තමයි කියන්න තියෙන්නේ මොකද අපිට කියන්න පුළුවන් එච්චර ස්කෑම් එකක් නෙමෙයි මේක ලීග ඕගොල්ලොන්ට මේක ගැන විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට මැසේජ් කරලා ඒ ඉනිෂියල් ස්ටෙප්ස් අරගෙන ඒ දේ රිසර්ච් කරලා බලන්න ඕනේ මොකද ඇත්ත ඔන්ලයින් මේ ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන ස්කෑම්ස් තියෙනවා ඒ වගේ ස්කෑම්ස් සෑහෙන ගොඩක් තියෙනවා එතකොට මිනිස්සු එහෙම හිතන එක පොඩි සාධාරණත්වයකුත් තියෙනවා බට් ඒක අපේ පැත්තෙන් බලුවම පොඩ්ඩක් අසාධාරණ මොකද අපි කරන්නේ ස්කෑම් එකක් නෙමෙයි අපි ලෙජිට් බිස්නස් එකක් කරන්නේ ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් ෆුලි ටැක්සබල් ඔක්කොම ඒ කියන්නේ කරන්න ඕන ෆුල්ම හරිම ලීගල් විදිහට තමයි බිස්නස් එක කරගෙන සෙටප් කරලා කරගෙන යන්නේ ඉතින් ඕගොල්ලන්ටත් ඒ විදිහට ජොයින් අපිත් එක්ක එකතු වෙලා කරගෙන යන්න පුළුවන් හරි ගයිඩන්ස් එකක් ඇතුව ඔක තමයි කියන්නේ ඒක තමයි නේද අර ගොඩක් කට්ටිය මෙහෙමයි අර ඩීප්ලි දේවල් හොයන්නේ නැහැ එකපාරට දැක්ක ගම මේ ස්කෑම් එකක් තමයි මේක ස්කෑම් ඔන්ලයින් යන ඕනම දෙයක් ස්කෑම් කියන්න පොඩ්ඩක් අර කට්ටිය පෙළඹිලා තියෙනවා
මොකද ඉතින් අපි මේ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් පබ්ලික්ලි මේ දේවල් හැමදේම දාන්නේ අපි හැමෝම වගේ ගොඩක්ම මේ ප්‍රොෆෙෂන් එකේ මේ කියන්නේ හොඳ ජොබ්ස් කරන අය ගොඩාක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා accountants ඒ වගේ කට්ටිය lawyers ලා එකතු වෙලා ඉන්නවා ඔව් lawyers කරන ශ්‍රී ලංකන් lawyers සෑහෙන ඉන්නවා ඕකට පොඩි දෙයක් කරන්න ඕන ඔය ඕක ස්කෑම් එකක් කියලා හිතන එක තියෙන්නේ අත්‍තරම අපේ කමියුනිටි එකේ විතරයි ඒක ඇත්ත ඉන්දියන් ගත්තොත් ෆිලිපීන් ගත්තොත් වයිට් කල්චර් ගත්තොත් ඒ කවුරුත් ඔහොම ස්කෑම් එකක් කියලා හිතන්නේ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා 90 මිනිත් වෙබින එක බලලා ඒගොල්ලන්ගේ රිසර්ච් එක කරලා ඒගොල්ලෝ බිස්නස් එක ස්ටාර්ට් කරනවා. ඕක තියෙන්නේ අපේ කමියුනිටි එක ඇතුලේ විතරයි. මොකද කවුරුත් දැක්කකමක් කියන්නේ වෙන ස්කෑම් එක. මෙයා මෙහෙම ගොඩක් මට ශ්‍රී ලංකන්ස්ත් එක්ක විතරයි එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. වෙන රන් කරාම කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද දැන් ලංකාවේ කට්ටිය ටිකක් අලුත් මේ අර ඔන්ලයින් ප්ලැට්ෆෝම් කිව්වහම නේද? අනිත් අය අනිත් ගොඩ රටවල් දියුණු හැම දෙයක්ම දැන් ඔන්ලයින් තමයි. ඉතින් මේ රටවල් වල හැම දෙයක්ම වෙන්නේ. නමුත් ලංකාවේ කට්ටියට ටිකක් ඒක අලුත් හින්දා ඔන්ලයින් දේවල් හැම එකක්ම ස්කෑම් කියලා තමයි. අර මෙන්ටැලිටි එක පොඩ්ඩක් වෙනස් කරන්න අපිට ටිකක් අමාරුයි නේද? ඔව් අන්න ඒකයි ප්‍රශ්නේ. ඔව් ඉතින් එහෙනම් ඔය ටික තමයි අපිට අද දවසේ කතා බහ කරන්න ඕන උනේ. Thank you so much රුක්ෂාන්. මම දන්නවා ගොඩාක් busy කෙනෙක්. ඔයාගේ valuable time එකට thank you so much. ඔයාගේ ඒ අදහස් වලට ඒ හැම දෙයක්ම අපිත් එක්ක share කරගත්තාට thank you so much. ආයෙත් දවසක අපි ඉතින් ඉස්සරහදී හම්බ වෙමු. ඒ වගේ මේක බලාගෙන ඉන්න ඔයාලටත් මේ thank you so much. අපි ආයෙත් එකතු වෙමු. ඔයාලත් කැමති නම් මේ වගේ digital business එකක් පටන් අරගෙන ඔයාගේ life එක success කරගන්න. ඒ වගේම ඔයාලගේ family එකට ගොඩාක් ලොකු උදව්වක් making time හොඳ time freedom එකක් හම්බ වෙනවා financial freedom එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩාක් අපිත් එක්ක global community එක grow වෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මේක කරගෙන යන අය ඉන්නවා successfully. ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔය වගේ interest එකක් තියෙනවා නම් register වෙන්න පුළුවන් මගේ website එකේ www.gayamal.com. ඔයාගේ first name and email address එක දීලා register වෙන්න. අපිට පුළුවන් ඒ information pack එවන්න. ඒ videos බලන්න. ඒ webinars වලට join වෙන්න. මේ හැම දෙයක්ම කරලා ඔයාලගේ research එක කරලා ඉතින් ඒ first step එක ගන්න එහෙමනම්. Okay එහෙනම් ආයෙමත් දවසක හම්බෙමු තවත් episode එකකින් business talk with expert. Thank you so much. Thank you Rukshan. Yeah.